බං කරන්නේ. මේ මිදල බලපං කවුරුත් ළඟ. මොකද කරන්නත් ඕනේ. මමත් ඒක තමයි බං කල්පනා කරන්නේ. කරන්න කියලා කිසිම දෙයක් නැහැ. කරන එක වැරදිනවනේ බං. බලපන් මේ ගෙවල් වල ලච්චා වෙලා බං ඉන්නේ. මොකක්ද කරන්න ඕනේ. මොනා කියලා කරන්නද බං? හිතා ගන්න බැරුව ඉන්නේ මට. කරනවා නම් මාගාව සුපිරි අයිඩියා එකක් තියෙනවා බං. ඈ සුපිරි අයිඩියා කියපන්කෝ බලන්න ඉතින්. ඔබ සේල්ස්මන් කෙනෙක් අය බෑපන් ඔය ගැලවල කියලා බඩු විකුණන්නේ බං. ඒ වගේ බෑලා ඉන්න කෙනා දිහා පොඩ්ඩක් බලලා ෂේප් එකම ගේමක් ගාපන් මොනවාද නෝත් මට කෝල් නැද්ද දීපන්. අයිඩියාවකුත් මචං වරදකුත් නෑ බෑ. හරි මම ඔය ගේමට බැස්සා ගේමු. ඔය අයිටම් ගන්න කොහෙන්ද බං? මන් දන්නේ යාළුවෙක් ඉන්නවා. ඌ ගාව නම් තියෙනවා ස්පයිඩ් වෙච්ච පරණ බඩු ටික. මම උට කෝල් එකක් දෙන්න. ඉතින් හරි ඌගෙම ඔය නිකම් වගේ ගේමක් ගාතා කිව්වා. සිරාවට මම හෙටම බයින්නම් ගේමට. හරියන් උඹ ගිහලා මට කෝල් එකක් ගන්න. හලෝ කො එන්නේ මං කිව්ව වැඩේ කරාද මේ මම අර ඔබ කියපු තැනට ගිහිල්ලා ඔෆිස් එකෙන් බඩු ටික ගත්තා ඒක විකුණන්නයි යන්නේ මේ මවණන් ඕනේ කරන්න එපා ඔය රස්සාවත් බාරියට කරපන් ඈ හරි බං හරි මම මේ ටික විකුණලා උඩ මොකෝ තත්ති කියලා කෝල් එකක් ගන්නම් නා හරි හරි බං හරි බං කෝල් එකක් දියම් sir, excuse me. Sir, පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔව්. කියන්න. මම අපේ කම්පැනි ප්‍රොඩක්ට් වගේක් අරගෙන ආවේ පොඩ්ඩක් බලමුද? මොකක්ද ගන්න බල. ෆෝන් තියෙනවා සර්. තව gift item තියෙනවා. perfume තියෙනවා. සර්ට කැමති දෙයක් බලලා ගමු අපි. මොකක්ද ගන්න බල. හරි සර්. සර්ට මං ගාව තියෙන අලුත් perfume එකක්. අපි මේක පොඩ්ඩක් සර්ට චෙක් කරලා බලමු. මං කියනවාට සර් පොඩ්ඩක් අතමට පොඩ්ඩක් දෙන්නකෝ මං සර්ට චෙක් කරලා පෙන්නන්න. මේ perfume එක සර් පොඩ්ඩක් ගහලා බලන්න. සර්ටම තේරෙයි මේකේ තියෙන වෙනස. පැය 5ක් විතර තියෙනවා සර් මේ සෙන්ට් එකේ පවර් එක. හොඳයි. මේක සර් මාකට් එක වෙනවා 1500ක්. මට සර්ට දෙන්න පුළුවන් අපේ මිලෙන් 1200ට. පේ ගන්න බල. ඔව් සර්. අපේ තව මේ අයිටම් තියෙනවා සර්. සර් ඔක බලන්න මම හිතනවා සර්ට ඔක හොඳයි කියලා. වෙනමුත් එපා මේක පොඩ්ඩක් බලමු මේ කීයද කිවි? මේක සර් කඩේ 1500ක් වෙනවා. මම සර්ට දෙන්නේ 1200. 1200. අඩු නැත්. හරි කමන්නේ සර් 1100ක් දෙන්නකෝ. මං කියන්න ගාන. දෙනව නම් දෙන්න නැත්තම් එපා. මම රුපියල් 900ක් දෙන්න. හරි කමන්නේ සර්. සර්ගේ ගාන දෙන්නකෝ. 900. පාගා රුපියල් 5000 මාර්ගම් තියෙනවද? ඔව් තියෙනවා සර්. පුළුවන්. පොඩ්ඩක් ඉන්න.
ගෙදර කවුද? ගෙදර කවුද? කවුද? ඇයි ඔයා කවුද? මිස් ප්ලීස් එක්ස්කියුස් මී. මට පොඩ්ඩක් විනාඩියක් කතා කරන්න පුළුවන්ද? විනාඩියක්? ඇයි මොකද්ද? මිස් අපි ගාව අලුත්ම ප්‍රොඩක්ට් වගේක් තියෙනවා. පොඩ්ඩක් අඳුන්වලා දෙන්නයි යාවේ. පොඩ්ඩක් ඇතුළට එන්නද? එන්නකෝ බලන්න. බල්ලේ මින්නවත් දන්නේ නැහැ නේ. බල්ලෝ නන්නේ කෝඩුවේ. ආගාමින් පඩ. මිස්ටර් අපි ගාව තියෙනවා මිස් පෙන්නන්න ප්‍රොඩක්ට්. gift item වගේක් තියෙනවා මිස්. මේක මිස් එතකොට දෙන්න පුළුවන් මිස්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ට එතකොට හස්බන්ඩ්ට දෙන්න පුළුවන්. බෝයිෆ්‍රෙන්ඩ්ලා හස්බන්ඩ්ලා කවුරුවක් කරන්නේ මේ වෙලාව නම් ගෙදර නැහැ. මිස් අපි ගාව තව තියෙනවා පොඩි මොබයිල් ෆෝන්. මිස්ටර් මේක ඕන්න බල්ලා ගන්න පුළුවන්. එතකොට මිස්ටර් තියෙනවා TikTok කරන්න හොඳ JBL අපි ගාව. වෙළඳ පොලේට වැඩිය අපි බොහොම අඩුවට දෙන්නේ. මිස්ටර් ඕන්න පොඩ්ඩක් බල්ලා ගන්න පුළුවන්. මේ කීකන? ඕක මිස් මාකට් එකේ 3500යි. මම මිස්ටර් දෙන්නම් අඩුම මුදලින් 2800යි. 2800යි. මං ගන්නම්. ඔයා මේක මට අන්තිම කීයටද දෙන්නේ? හරි. මිස් මම තව 200ක් අඩු කරන්න. මං 2500ක් දෙන්න. නැත්තම් එපා. හා කමන්න නැහැ මිස්. අන්තිම එකනේ. මිස් ගන්නකෝ ඔක. පොඩ්ඩක් ඉන්න කොහොමද? මිස් මට වතුරයක් ගේන්න පුළුවන්? ඉන්නකෝ පොඩ්ඩක්.